අයිබෝවන් සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා අපිත් එක්ක එකතු වෙලා ඉන්න ආදරණීය ඔබ සියලුම දෙනාට. අද අපි කතා කරන්න යන්නේ අහම්බෙන් පොළොවෙන් මතුවුණු නිධානයක් ගැන. ශාස්ත්‍රීය භූදර්ශන සහ පෞරාණික විහෙර විහාරයන් නොමදව පිහිටි ශ්‍රී ලංකාද්වීපය තුළ පරම්පරා ගණනාවකින් මුමුණන ලද කතාවකින් හා කාලයේ රහස් විසින් ආරක්ෂා කරන ලද සැඟවුණු නිධානයක් ගැන තමයි අපි අද කතා කරන්න යන්නේ. මෙම නොපැහැදිලි ත්‍යාගය සඳහා වූ ගවේෂණය වික්‍රමාන්විත මෙන්ම පරිකල්පනයේද ආකර්ෂණය කරගත් අතර ඉතිහාසය සඳහා හඳුනා නොගත් භූමි ප්‍රදේශ කෙරෙහි ආකර්ෂණය ඇති කරගත් ගමනක් වුණා. ගමන ආරම්භ වන්නේ කොළඹ කාර්යබහුල වෙළඳ පොළවල් තුලින් පැරණි සිතියමක් මතු වූ පසුවයි. පැරණි සම්ප්‍රදායන් නවීන ජීවිතය සමග බාධාවකින් තොරව ඒකාබද්ධ වූ මහනුවර නගරයේ විචිත්‍රවත් වීදි හරහා නිර්භීත ගවේෂකයන් ගෙන යන ගුප්ත සංකේත සහ බිම් සලකුණු පිළිබඳව එමගින් නිරූපණය වෙනවා. ප්‍රදේශවාසීන්ගේ මඟ පෙන්වීමෙන් අනතුරුව ගවේෂකයින් මධ්‍යම කඳුකරයට ඇතුළු වූ අතර මීදුමින් වැසී ගිය කඳු පන්තියින් මගින් ඉපැරණි ගුහා පද්ධතියකට පිවිසීම වැසී තිබෙනවා. එමෙන්ම පුරාවෘත්තයන් තුළද සැඟවුණු කුටියක් ගැන සඳහන් වී තිබෙනවා. එහි බිත්ති අතීතයේ සිට පැවැත්වෙන පරිදි ධනයෙන් හා වටිනා ධාතු වලින් සරසා තිබෙනවා. ගවේෂකයන් දිවයිනේ ගැඹුරට යද්දී අනුරාධපුර පූජා නගරයේද ඔවුන්ට හමු වී තිබුණා. පුරාණ නටබුන් සහ පූජනීය ස්තූප අතරින් ඔවුන් අද්භූත සීගිරි පර්වත බලකොටුව දෙසට යොමු කරන ලද කාලගුණික ගල්වල සටහන් කර ඇති ඉඟි තෝරා බේරා ගනිමින් ගමන් කරන්න පටන් ගත්තා. එහි කුළුණු පැවති ආකාරය අවට තැනිතලාවේ විස්මයජනක දසුනක් පමණක් නොව නිධානයේ ඇති ස්ථානය පිළිබඳවද රස රහසක් බවට පත් වුණා. ගමන ඝන කැලෑ සහ නිස්කලංක තේවතු මැදින් ගමන්ගත් අතර සෑම පියවරකම සියවස් ගණනාවක් පුරා දිව ගිය ප්‍රහෙලිකාවක කොටසක් හෙළි වුණා. ගාල්ල වෙරළබඩ නගරය එහි යටත් විජිත චමත්කාරය සමගින් හිරුදාවේදී හුදකලා වෙරළ තීරයකට ගවේෂකයන් ගෙන යන අවසාන ඉඟියක් ලබා දුන්නා. ඉන්දියන් සාගරයේ විශාල වපසරියකට මුහුණලා රළ නැටුමින් සැඟවුණු ගුහා දොරටුවක් ඔවුන් සොයාගත්තා. ගුහාවෙහි රහස් හෙළි කරන විට නිධානය මතුවෙන්න පටන් ගත්තා. පුරාණ කෞතුක වස්තු ස්වර්ණාභරණ ආදියද මතුවෙන්න පටන් ගත්තා. සංස්කෘතික බිම් සලකුණු සහ ස්වභාවික අරුම පුදුම දේ හරහා ගෙතුණු මෙම ශ්‍රී ලංකාවේ නිදන් හැරීම දිවයිනේ පොහොසත් කතාන්දර සඳහා සාක්ෂියක් වුණා. අත්දැකීම් වලින් පොහොසත් වූ ගවේෂකයෝ ද්‍රව්‍යමය ධනය පමණක් නොව මිත්‍රත්වය දැනුම සහ සොයා ගැනීමේ මායාව යන කල්පවත්නා නිධානයන්ද ඉතිරි කර තිබුණා. ශ්‍රී ලංකාවේ සැඟවුණු නිධානය පිළිබඳ පුරාවෘත්තය ජීවත් වූ අතර එහි අභිරහස් අගුළු ඇරීමට සහ දිවයිනේ අතීතයේ මායාව වැළඳ ගැනීමට නව වික්‍රමාන්විතයන්ටද ආරාධනා කළා. ඉතින් මේ වගේ ලස්සන කතාවක් එක්ක ආයෙත් හමු වෙමු. ඔබ සියලුම දෙනාට සුබ දවසක් වේවා.